නන්දසාර YouTube channel එක දැම්ම subscribe කරන්න. පිනවන්නා සිපෙන සුළඟ නව සිතුවිලි උබුදන්නා පරමානන්ද විහෙර අමසුව ගින එන්නා චිරං ජයතු ගරුණානි සමරනවා පිරිසිදු පිම්බිමකි බැලුවම කඳු ගැටය ඉර පායන විටදී පෙනෙනවා දුර ධාතු මන්දිරයේ හිටියම හවස් අත ඉර බැස යනවා පෙනෙනවා දුර ඈතටම හරිද මාතලේ මහා වෙහෙර පුරාණයේ ටැම්පිට වේරද වගකීම සංඝ බෝධි පාර මානන්ද පුරාණයේ උභය විහාරයේ අධිපතිය වෙහෙර පිටිය මා පිරිවෙන සමගින් දුර දුර හිතවත් කම ඇතිව පිරිවෙන් ප්‍රතිලේස දීර්ඝ කාලයක වැඩ කටයුතු වල යෙදුනාය මේ පිළිබඳ ආස් ගිරි විහාරෙන් තොරතුරු සොයමින් මුලසුනට දඹදෙනි අත්පත් වේදතිය සංඝ නායක පදවිය පිරිනැමුව සංඝ නායක පදවිය පිරිනැමුව දෙගල්ලස් එකදර ඇත්තෝ හයියෙන් සාදු කියනවා කියලා අපි අහලා තියෙනවා. මාබෝ පිටි විමල ඥාන අපේ
ගරුතරනායක හාමුදුරුවනි විහෙර තනන්නට මේගත් වෙහෙසට තුති පුද කරනිමු මේ විලසේ අරාජිකව කාලයක තිබුණු මේ පන්සල ගොඩ ආරගෙන සිටින දුලොස් වසරකදී වැඩනිම කෙරුවා කීවොත් මම හරි යට හරිද දඹදෙනි හත් පාත් තුවට ප්‍රධානය මල්වතු වෙහෙරේ නාසාමිද ගෝඨාභය රාජ මහා විහාරයේ අධිපති නාහිමි වැඩ හිඳින දෙදෙනා වහන්සේ වෙහෙර පිටියේදී කලන මිතුරු භාව දැනගත් අදත් මේ මා වෙහෙර විහාරේට වැඩියා පනලියේ නාසමිද සුන්දර දිනක මිදායක පිරිස අද සූදානම් වුණා මේ බණ අසන්නට රියදුරු තැනද ලහි ලහියෙම වැඩම වාගෙන මේ බණ අසන්නට රියදුරු උදව් කර බිත්තිවලට හේතුවක් දමාගෙන අපේ මව්පියන් අද ඉන්නවා බලාගෙන කවි බණ රස වින්දනයට කැමති බව නාහිමියෝ දැන් මෙතනදී මට කීව වීඩියෝ ගත කරවා ගන්නට අද දායක වෙනවා
මේ ආයතනම සුමුදුරු බණ පාද වටිනවා සෑමදින අහමු මේ කවි බණ සිත් සතු සිංහද හොඳයි මාතලේ මහවැහැර පුරාණ ටැම්පිට විහාරය දෙගල්ලස්සේ ගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය මහා පිරිවෙන් විශ්‍රාමලත් ගරු පරිවෙනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මාබෝපිටියේ සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසාර විමල ඥානාභිධාන දඹදෙණි හත්පත්තුවේ අස්කිරි මහා විහාර පාර්ශ්වයේ ද්විතීය සංඝනායක ගෞරවනීය අපේ නායක මාහිම්පාන් වහන්සේගෙන් දෙපා නැමද අවසරයි. ඒ වගේම සියාමූපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික පනලිය ගෝඨාභය රාජමහා විහාරය කෑගල්ල කවුඩුගම ඓතිහාසික රාජමහා විහාරය යන ඔබේ විහාරාධිපති ඒ වගේම පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය මහා පිරිවෙනේ ප්‍රවීණාචාර්ය සමාදාන මිනිසුරු ගෞරවනීය අපගේ ගුරුදුවයන් වහන්සේ සේම අපිට මඟ කියා දෙනු ලබන අපේ ගෞරවනීය අවසරයි නම කියන්නට නිල්වක්කේ ධම්මජෝතියාභිධාන අපේ නායක මාහිම්පාන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම පුඩිහාන් වහන්සේ මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත ගුණවතුනි. බිත්ති වලට පුංචි හේතුවක් හැම දාලා නේදම් බණක් අහන්නට කියන වගේ පේනවා. අපි බලමු ඉස්සෙල්ලාම දෙගල්ලස්සේ ගෙදර ඇත්තෝ මේ කවියට කලාවට ලැබිදිකම දක්වනවා කියන එක මට පේනවා. ඇයි එහෙම කියන්නේ? ඊයේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ඒත් සුමනසාර හාමුදුරුවෝ කෙනෙක් නේද? අදත් සුමනසාර හාමුදුරුවෝ කෙනෙක්ගෙන් කාව්‍ය ධර්ම දේශනාවක් අහන්න සූදානම් වෙලා. දෙන්නම සුමනසාර හාමුදුරුවෝ ගද්‍ය පද්‍ය දෙකෙන්ම ධර්ම දේශනා කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් පින්වත්නි මකර තොරණෙන් ඇතුළට එද්දී කවි සිතුවිලි ගලාගෙන එනවා. ඒමක් නිසාද අපේ ගෞරවනීය මාබෝපිටියේ විමල ඥානාභිධාන නායක මාහිම්පාන් වහන්සේ වසර කෙටි කාලයක් ඇතුළත මේ විහාරස්ථානයේ උන්නතිය වෙදසා ඔබේ විහාරස්ථාන වෙනුවෙන් කළා වූ සේවාව පනලි නායක හාමුදුරුවෝ වඩන ගමනේදී මතක් කළා. අපිට පේනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ හැම දෙයකම යෝධ ශක්තිය වෙන්නේ ඔබයි. ඒ නිසා බලමු දෙගල්ලස්සේ ගෙදර ඇත්තෝ කොහොමද දරු නැලවිලි ගීය එතනින් තමයි මේ ආරම්භය. දරු නැලවිලි ගීය කොහොමද කියන්නේ කියලා. පටන් ගන්න දුවේ අර එහා පැත්තේ සුදු පාට පුටුව ගාවෙන්. ඉක්මන් කරන්න. කවිය ආරම්භ වුණේ එතනින්. Baik. මට හිතුණා තොටිල්ලෙන් පණීදෝ කියලා. නෑ නේද? දොයි 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 बाबा भाई 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 बाबा ऐते नहीं
ළමයි ටිකට කලින් මේ ටික නිදාගත්තොත් එහෙනම් බණ කියන්නේ කාටද නේද? හොඳයි. වාසනාවන්ත පින්වතුනි හැමදිනම කවියට කලාවට සංගීතයට සාහිත්‍යයට ආශිර්වාද කරමින් දරුණැලවගේ අර්මෑනියන් සිහිපත් කළා බොහොම වටිනවා. හැමදිනම සාදුකාරයක් පවත්වන්න හොඳයි. සම්බුදු සිසිලායි සඳහම් සුවඳායි අල්ගෙන වැඩිමි ඔබව සොයා අහන්න ආසයි කටහඬ ඔබගේ කියන්න පින්වත සාදු කියා ඒ අඬ කම්මැලි හිතෙනවා නැගිටලා යම්ද කියා දෙගල්ලස්සේ ගෙදර සතර පෙරුවම කියමුද නැවතත් සාදු කියා ඒ අඬ මිහිරි හරිම ලස්සනයි ඉහිනන් දැතම නලලිතියා කියන්න කවුරුත් පන්සිල් ගැනුමට නමෝ තස්ස භගවතු කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමීරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භියෝ නන්දති සුග්ගතිං ගතෝ තීති සසරේ රුදු බිය නැති කර ගන්න එක මොහොතක් වූ සැනසීලි වන්න මේ අත් භවයේ සිත සනසන්න නිරන්තරම බුදු බණම ආසන්න බුදු බණ හැරවෙන බණකුත් නොමැත හොඳ දෙය හැරවෙන දෙයකුත් නොමැත අතීතයේ සිට පැමිණෙන පැවත සිව් ජාතකයේනි මේ කවි පුවත හිත ඇත්නම් මොන වද කෙරුමට බැරි හොඳ දිවියට නම් ඕනෑමය දීරි සිව් ජාතක පුව තින් ආදහස් පිරි යහමාවතකට පින් කර ගමු සාරි යහමාවතකට පින් කර ගමු සාරි පින්වත්නි කරුණා සීතල
දම් ගඟුලන්ලින් සත්වගතිමාන හැවූ බව සැනසිල්ලෙන් දෙසවන පිනවන සිත සිත සනසන ලෝතුරු බුදු පියාණන් වහන්සේ බෝසත් චරිතයෙන් අසන්නට සැරසෙන පින්වත්නි අද ඔබට අපි දේශනා කරන්නට යන්නේ සිවි ජාතක කතා පුවතයි. ලෝතුරු සමිඳු දෙවුරම වැඩ වසන ලද අසදිස දානයේ තොරතුරු දෙසන ලද වදහල දම් සභා මඩුවෙහි පිරිස මැද කවි කර කියන්නෙමි සිවි ජාතකය අද සිව් මහරජා නෝ සිවුරට රාජවන්නේ සිව් ගුණ දම් කිරුලෙනි රට කරවන්නේ අප බෝසතුන් පෙර සසරෙහි ඇවිදින්නේ සිව් මහරජුට පුත් වීලා ඉපදෙන්නේ ඔහුටත් සිව් කුමරු කියලා නම දුන්නා පියතුම විය පාත්ව මහරජ කම දෙන්නා දුසිරිත් දුරර ආගතියේ මග වාසමින්නා දහමින් සෙමින් ඕ රාජ කර මින් උන්නා වාසල් දොරටු වෙල රාජ මැදු රිහි සතර පින්කම් කරනවා හැම දවසෙම නිතර දවසට ලක්ෂ 6කින් දන් දෙන අතර කෙටි කර ගන්න හැදුවා බිහි සුනු සසර පුංචි කවියක් මතක් වෙනවා බන මඩුවේ අපේ අම්මා නැගිටල යනවා වාගේ මහසෝනා මග දුර කොට අපි එනකොට දුර ඇති නැගිටලා නම් යන්න එපා බිය ගන්වනු ඇත මානි
බන අවසන් කරලා අම්මේ පින්දී නැකිටිමුද හොඳී මොකද කියන්නේ ඔය සතරේ මහරජු දැන් සැලටම යනවා තමන්ගේ දෙතින් එදිනේ මහදන් දෙනවා බවින් බවී පිරුම් පුරන සිත වැඩි වෙනවා සාදු සිතින් කළපින් අනු මෝදන් වෙනවා පින්වත්නි මුළු මහත් රටවැසියන් කෙරෙහි කරුණාවෙන් දන් දෙමින් රජකම් කරන මේ බෝසත් සිව් රජ දන් දීම පිණිස පින්වත්නි දවසට ලක්ෂ 6ක් වියදම් කරනවා මේ විදියට කාලය ගත වුණාට පස්සේ රජතුමාට දවසක් මෙහෙම කල්පනා වෙනවා පින්වතුනි මොකක් කල්පනා වෙන්නේ නැද්ද බලමු නේද ඉඩම කඩම ගේ දොර දන් දුන්නා අගනාරන් මිනිමුතු දන් දුන්නා කාසි පනම් ඇති තරමින් දුන්නා එනමුදු දන් දෙන සිත නොපීරෙන්නා හරි ප්‍රශ්නයක් නේද ලක්ෂ 6 ගානේ දානෙ දුන්නේ නැවතත් කල්පනා කරලා ඉඩම කඩම ගේ දොර දන් දුන්නා අගනා රන් මිනිමුතු දන් දුන්නා කාසි පණන් ඇති තරමින් දන් දුන්නා ඒත් පින්වතුනේ දන් දෙන සිත මේ වෙලාවේදී නොපිරෙන්නා සැප සම්පත් වලින් මට පිය රජු දුන්න කිසිවක් නොමැත මා ළඟ දන් නොමදුන්න නොපිරෙන හේයින් මා සිත දන් දීමෙන්න ආසයි ඇඟෙන් කොටසක් මට දන් දෙන්න බැලු බැලු හැම තැනම ඇත්තේ මල්ලියේ කම්මැලි මුණයි එහෙමද නෑ නෑ සැප සම්පත් වලින් මට පිය රජු දුන්න කිසිවක් නොමැත මා ළඟ දන් නොමදුන්න නොපිරෙන සිතින් මා සිත දන් දීමෙන්න ආසයි ඇඟෙන් කොටසක් මට දන් දෙන්න ලේසි පාසු නෑ නේද සිත සිත බින්දලන්න තණ්හාවේ අඳුරු බැමි දන් දෙන ආදසින් තාව ඉදිරියට යමි ඉල්ලුව හොත් කෙනෙක් ආසාවකින් හිමි කඩුවෙන් කපාලා
මාගේ හද වෙතද දෙමි අපටත් මේ හිතේද හිතෙන්න ඕනේ නේද රන් මිනි මුතු නොවේ දිනමි කරවන්නේ ඇඟමස් කෙනෙක් නෑනොවැවිත් ඉල්ලන්නේ අසීපතරගෙන ඇඟ කැබලිති කපමින්නේ කවදද සිත් පුරා ඇඟ මස් දන් දෙන්නේ කීවොත් යම් කෙනෙක් මට මේ කරව කියා යන්නෙමි මෙහි කරුව සිංහසුන අතර දමා පින්කම් වලට මිලෙස ආව සරය සොයා සිතුවිලි සමග සිව් රජු ඉදිරියට ගියා ලැබගෙන කිරුල දන් දී දින සති මාස නැති කර ගන්න හැදුවා සිත තුල ක්ලේශ සිඳ බිඳ දමන්නට මේ සසරෙහි දෝෂ ඉල්ලුව සැනින් ගලවා දෙන්නෙමි දේශ පින්වත්නි මෙන්න මේ විදියට නිරන්තර දන් දීමේ චේතනාවෙන් කල්පනා කළ සිව් මහරජතුමා සුවඳ පැනින්නාලා සිළු ආභරණ වලින් සැරසිලා මංගල හස්ති රාජයාගේ පිට නැගලා දානශාලාවට යනවා පිටත් වෙනවා මේ වෙලාවේ පින්වත්නි සක්‍ර දේවේන්ද්‍රයා සිව් මහ රජතුමාගේ අදහස දැනিলা මෙන්න මෙහෙම කල්පනා කරනවා අපේ මහත්තයෝ සිව් මහ රජුගේ සිත දැන ගන්න හොඳ වේලාවක් ආවාමින්න මේ වේලාවට මේ අදහස පාතුරන්න ඕනේ දැම්ම ගෝ සිංහමු වෙන්න ඕනේ දැම්ම ගෝ සිංහමු වන්න ආබල දුබල වාය සකගාති වන්නේ ඇස් ආඳ මාළු වෙසක්
අදමාවෙමින් නී ජායතු භාවං රාජු මෙහෙම කියන්නේ සිව් මහරජු එන තෙරමග ඉන්නේ මෙහෙම කියද්දි කොයි පැත්තටද ඔබේ හිත යන්නේ කොහාටද ආශිර්වාදය නිරිඳුට ඇසුනා කිමද බමුණ අම අන්නට කරුණා බමුණු කියයි අත් බැඳගෙන මුමුණා අවසර නිරිඳුනි රකිනා දෙරනා මගේ අයියන්ඩි මගදිම තේරුම් ගත්තා උගුරට බෙහෙත අරගෙන මගදිම ආවා අද දවසට තුන්වෙනි කවි බණ කියනා උගුරේ සෙමගතිය හින්දා සහයෝගය දුන්නා ඔබේ ගුණ කදම්බය දස අත පැතිරෙනවා ඒ ඔබේ පිනට භව කවුරුත් පවසනවා ඉල්ලුව දෙයක් ඇත්නම් ඒ දෙය දෙනවා මට පිහිටක් වුණොත් බුදු බව අත් වෙනවා කියනුය බමුණ ඔබ මොනවද ඉල්ලන්නේ භව දුක නසන අද අසිනුයි මා ඉන්නේ නුඹටම පිහිට වෙන්නයි මේ විත් ඉන්නේ පවසනු අවැසි දෙය කිව්සැනකින් දෙන්නේ ඇස් අඳ වුණා මගේ පෙර කරුමිට වැන්න නෑ තව අද ආසක් හෙට ජීවත් වෙන්න
දේශ බලමින්න නිරිඳුනි එක ඇසක් වත් මට දන් දෙන්න පින්වත්නි සිව් මහරජාණන් වහන්සේ ජරා ජීර්ණ මහලුවියටපත් මට ඔබ වහන්සේගේ ඇස් දෙකෙන් එකක් දන් දෙන්න පෙනෙන ඔබ වහන්සේටත් නොපෙනෙන මටත් ලෝකේ දිහා බලන්න පුළුවන් කියලා අර සඳ බමුණ ප්‍රකාශ කළාට පස්සේ පින්වත්නි සිව් මහරජතුමා මෙසේ කල්පනා කරනවා පින්වතුනි උදෑසනම අද මට මේ අදහස ආවා ඒ සිතුවිල්ලට දැන් නිසි කාලය ආවා පවස ඇති කෙනෙක් දිය පිරිතැනකට ආවා බමුණාගෙන් රජු පොඩි පැනයක් විමසුවා ඇයි ඔබ මාව සොයමින් මිත නැට ආවේ මෙහි එන්නට මග තොරතුරු කවුරුද කීවේ දෙදෙව්ලොවේ අධිපති සක් එවිඳුගේ සේවේ මට ලැබුණා ඒකයි ඔබ සොයමින් ආවේ වචන දෙකක් මගේ ළඟ නෑ ඔබ සනසනවා සංසාරෙන් ඈතර වෙන්න පිම්පුරවනවා තවත් නුඹට අවැසි දෙයක් ඇත්නම් දෙනවා එකක් කොමට දැසම නුඹ හට දන් දෙනවා මහා මග සුදුසු නේ හින්දා අපි ඉන්න මහරජු සිටි රජ මාලිග යට යන්න බමුණා නිනියොබින් මා පසු පස එන්න රජ මාලිගේ උළුවන් ඇස් දන් දෙන්න මේ පොලිමේ ආටවෙනියාට අපේ අම්මා නිදි කිරෙනවා වගේ ජනේලය ළඟ ඉන්නා වැස්ස නිසා දෝ ආදර අපේ අම්මා කවිගී නිසා දෝ ආදනිදි මත ඇදුනා නැද්ද? අපි හමු දෙගල්ලස්සේ නායක හාමුදුරුවෝ කොහොමද කියලා පස්සේ නේ
මහා මග සුදුසු නැති හින්දා අපි ඉන්න. මහරජ සිටි රජමාලිගයට යන්න. බමුණානි ඔබත් මා පසු පසේ ඉන්න. රජමාලිගේ පුළුවන් ඇස් දන් දෙන්න. ගෞරවයෙන් මේ කටයුත්ත සිදු කරන්න. බෝසත් පාරමී ගුණයට තන දෙනවා. අහසත් පොළවේ කැළඹෙන දී සිදු වෙනවා. ජීවක නැමැති මා වේද දුර කැඳ වෙනවා. මගේ ඇස් දෙකම ගලවාපන් අන දෙනවා. පින්වත්නි, සිව් මහරජතුමා තමන්ගේ ඇස් දෙක දන් දෙන්නට යන බව මුළු මහත් රටටම එකසේ ආරංචි වුණා. මැති ඇමතිවරු මහරජුට ඇස් දන් දෙන්න එපායයි ප්‍රකාශ කරනවා, පවසනවා. ඒ විතරක් නෙවෙයි, මේ විදිහටත් ප්‍රකාශ කරනවා. පින්වතුනි, ඔබ මුළු සිවුරටම පාලනය කරමින්නි. ජනතාවගේ ඇස් දෙක මිනි පාසු වන්නි. ඇයි රජතුමනි ඔබ දුර දිග නොබලන්නි. අපටද මේ බමුණාටද සලකන්නි. පොඩි ඉරිසියාවක් ඇති වෙනවා නේද? මේ අත්භාවේ පාමනක් නොව දන් දුන්නේ. මෙය මගේ සසර කෙටි කරවන මග වෙන්නේ. එබැවින් කොමකටද අදහස වලකින්නේ. කවුරුන් කීවත් මගේ සිතමය ඉටුවන්නේ. මෙතන පොඩි පණිවිඩයක් දෙනවා නේද? පොඩි ඉඟියක් දෙනවා. චෛත්‍යයක් හදනකොට, විහාරයක් හදනකොට, බුද්ධ මන්දිරයක්, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්, විහාර මන්දිරයක්, පන්සලක අංග සම්පූර්ණ දෙයක් නිර්මාණය කරනකොට ඔය ලොකු වැඩි. එහෙම නැත්නම් ඔව ඇයි එහෙම අහන මිනිස්සු එදත් හිටිය අදත් ඉන්නවා. හැබැයි දෙගල්ලස් එකතර නම් නෑ නේද? පැහැදිලිවම නෑ. මෙහෙම වසර 12ක් ඇතුළත මේ කටයුතු කළේ එහෙම අය නැති කරගෙන වැඩ කරපු නිසා. හරිද? හොඳයි. නිම කරලන්න මේ දිව යන සසර බැමි. සමතිස් පෙරුම් බාලයට තැන නිතර දෙමි. බුදු බව නැමැති ඇස ලැබුමට පෙරට යාමි. එක ඇස කුමට මං මාගේ ඇස් දෙකම දෙමි.
දහවෙනි කනුවේ ළඟ අපේ අර පොඩි නංගී නිදි කිරනවා වාගේ දුර ඈතට දකිමි එළිය අඩු නිසා ඇස දුරටම නොපෙනී නිදි මත යන්න සාදුකාර යක්ද දෙමි ඇමතියොනි හැඬවීලා දැන් පාසු වෙනවා නැවතත් වේද දුරා ළඟටම කැඳවනවා තල් ගෙඩියක ලොඳය වාගේ ගලවනවා ගලවා බමුණාට දෙවයයි අන දෙනවා පින්වත්නි මෙන්න මේ ආකාරයට එදා ලෞතර බුදු බව පතන පතාගෙන තමන්ගේ ඇස් දෙක ගලවලා අර ඇස් අඳ බමුණාට දෙන්න හැටියට අනකලත් ජීවක කියන වෛද්‍යවරයා කල්පනා කරනවා මා විසින් රජතුමාගේ ඇස් දෙක පියකින් ගලවනවට වඩා වෙනත් ක්‍රමයකින් ගලවන්න ඕනි කියලා හිතලා පින්වත්නි මොකද්ද කරන්නේ බලමු අපි මහනිල් මාලක් ගෙන බෙහෙතක් දාේ තුල වත් කර දාකුණු නායට ඕ සිටිය කාලේ මොහොතක් ගියේ නෑ පිනුනා බෙහෙතේ බාල දැන් ඇස් දෙකම එල්ලෙනවා නහර තුල වැහෙන ලේව ලින් නිරිඳුගේ සලුතේ මුනා වටපිට සිටිය කොයි කාටත් කෑගැසුනා හඬමින් පිරිස රාජු පාමුල වැඳ වැටුණා දෙන්නට එපා ඇස් දෙක රාජු නිවාටිනා නැවතත් වේද දුරට කී ආන දෙමි ඔබට මෙය වේදනාවක් නොව මගේ බුදු බවට එසන්දෙහි පිහිතාලය අරගෙන දකුණතට ඇස් දෙක ගලව ලාදුන්නා අත උඩට මේ යන සසර භව ඔලගුව කරපින්න දන්නම නුදුන්නොත් තව දිගුවන්නා මේ අත්භවේදිත් උත්තම ගුණ පෙන්න
බුදු බව පාතා ගෙන ඇස් දෙක දන් දුන්නා සක්‍ර දෙවිඳු තෙම නිරිඳුගේ දැස බලන්නේ නගරේ වීදි පව් කරගෙන නොපෙනී යන්නේ වේදනාව ඉවසාගෙන දින ගත වෙන්නේ මස් පිරිලා සුව වූ ඇස් කුරු පෙනෙන්නේ නිරඳුන් ඇමතියන් කැඳවලා පවසනවා මහානදම් පුරන්නට මම උයනට යනවා දෝලාවෙන් නිරිඳුන් උයනට ගෙනියනවා දෙහැත් වතුර දින්නට එක් අයෙකු තියෙනවා පින්වත්නි මෙන්න මේ විදිහට සිව් මහරජතුමාගේ දැසම දන් දීලා රාජ උයනට වෙලා මහානදම් පුරන්නට සූදානම් වෙමින් තමන් දුන්න දානයේ පිළිබඳව මෙනෙහි කරනවා ඒ වෙලාවේදී සක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බන සෛලාසනය උණු වෙනවා සක්‍ර දේවේන්ද්‍රයා සිව් රජතුමාගේ ආවර්ජනීය සිහිපත් කරමින් පින්වත්නි සක්දේව් තෙමෝ රජ උයනට පැමිණෙනවා නිරිඳුට දැනෙන්නට එහෙ මෙහෙ ඇවිදිනවා අන්ද සිහු නිරිඳු ඔබ කවුදැයි විමසනවා මම සක්දෙවිඳු යැයි ඔහු පිළිතුරු දෙනවා නිරිඳුනි සිව් ඔබ මෙය ආගන්න ආවේ ඔබ හාට පිහිටක් වන්න ඕන දෙයක් මාට හැකිය කරන්න ඔබ කැමතිම වාරයක් ඉල්ලන්න ඔබ කැමතිම වාරයක් ඉල්ලන්න මීලොව නොමැතිය කිසිවක් තිරයයි ආසාහිතුනොත් හිත හිත දුරයයි මේ මනුලොව පිරි මහා කරදරයයි මරණය ඔබගෙන් ඉල්ලන වරයයි මරණය ඔබගෙන් ඉල්ලන වරයයි මේ වරය අසා සක්‍රදේවේන්ද්‍රයා රජුට මෙසේ කියනවා ඔබ මරණයටයි වර ඉල්ලන්නේ දානය මෙලව දිත් පාල දෙන්නේ ඔබ ඇස්දුන් පින බලවත් වන්නේ පැතුවොත් පැතුමක් දැස් ලැබෙන්නේ පැතුවොත් පැතුමක් දැස් ලැබෙන්නේ පින්වත්නි සක්‍රදේවේන්ද්‍රයාගේ අදහස පැවතුණු සිව් මහරජතුමා සත්‍යක්‍රියාවක් කරනවා මේ සංසාරේ ඉල්ලාගෙන කෙනෙකු හට ඒ සියල්ලම දන් දුන්නා ඒ නිසා ඒ දානය මාගේ සිත පිරිසිදු චේතනාවෙන්වත් උතුම් පරමාර්ථයේ බලයෙන් දැස් පහළ වේවා ප්‍රාර්ථනා කළා බුදු කුරු පැතුම කොයි කවදාත් ඉටු වෙනවා දුන්නොත් හිත
සත්ක්‍රියා බලයෙන් ඉංවෙත මෙය වෙනවා මහරජතුමාගේ දේශම ලැබ දෙනවා ඇස්දුන් පිණින් ඇස් වෙනුවට නිරිඳුන්නේ බබලන දිවෙස් ලැබිලායි ඔබ දැන් ඉන්නේ ඇත්තයි පිම්බාලය මීදේ ලැබ දුන්නේ සිව්මා නිරිඳුනි දිගු කල් වැජඹෙන්නේ සක් දෙවිඳුනි යලි දෙව්ලොවේ එම යනවා මහා නිරිඳුන් රජගෙට දැන් වැඩමනවා ඇත් ලද තතු රට තුල පැති යනවා රජගේ අසලටම සෙනගක් දැන්නවා රාජදොරටුවේ මණ්ඩප හැදුනා දහමි අනුසස් ගුණ ගැන දෙසුනා දිව ඇස පිළිබඳ පළවිය වරුණා සියක් යොදුන් දුර මේ ඇස් පෙනුණා සියක් යොදුන් දුර මේ ඇස් පෙනුණා පෙනෙලු බිත්තියේ එපිටද මෙපිට පර්වතයක වූව එනෙනවා දෙපිට මහබෝසත් ගුණ දැරුබෝ සතුට දානින් මිලවෙම ලැබුණා සතුට දානින් මිලවෙම ලැබුණා සතුට කෙටි ගණන් වස්තුවේ වන්නේ පෙර රජවරු හැම දේ දාන් දුන්නේ විතරාගී බුදු බණ සිතමින්නේ දානෙට ඔබගේ සිත යොදවන්නේ දානෙට ඔබගේ සිත යොදවන්නේ කරනට එපා කොතැනකවත් නරක දෙය සිතනට එපා නින්නැති ආසා ගන්න දුරකට යන්න පෙර ළඟ ගොස් හුරුවන්න සසරට බියද එහෙනම් පින් කරගන්න නිත්වල කඳුලැලි වියකියන්නයි සිත් තුළ සැනසුම් සුවය ලබන්නයි
බක්කොල හිමිසේ නිරෝගී වෙන්නයි මිත් බලයෙන් ඔබ නිවන් දකින්නයි. හොඳයි එහෙමනම් අවසාන වශයෙන් පූජනීය මහා සංඝරත්නයේ දෙමව්පියන්ටත් ඔබේ දෙමව්පියන්ටත් පින් සිද්ධ වේවා කියලා සාදු කියනවා. දුලුස් මහේ පානක් සේ අපේ අම්මා ඉරට හාඳට පෙර පිබිදී අපේ අම්මා දරුවන් සාසුන වෙත පූජා කළ අම්මා නිවෙනින් නිවේවා ආදර බර අම්මා සිනීගාගුල දායා දියවුල් පත ඔයා සිනීගාගුල දායා දියවුල් පත ඔයා පියා සමග එක දිනයක නිවන් දකිම් අම්මා බැලු බැලු හැම තැනම ඇත්තේ නිදී මත මුණයි ඔල්ලෝසුවේ කටු ටික තර ගෙට කැරකෙයි නාරන්දෙනියේ පනලියේ වැඩුමට කාලය සැරසෙයි අද කවි බණ දෙසුම මෙතනින් අවසානයි. හොඳයි සාදු කියන්නේ. නැවතත් සාදු කියන්නේ. නැවතත් සාදු කියන්නේ. දෙගල්ලස්සේ ගෙදර පරමානන්ද පුරාණ විහාරයේ විහාරාධිපති එවැගේම මාතලේ මහවැහැර පුරාණ ටෙම්පල් විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී හොල්ගහවෙල මෙහෙරපිටිය විද්‍යාත්මක මහා පිරිවෙනේ පරිවෙනාධිපතිව කටයුතු කළ ගෞරවනීය දඹදිනි හත්පත්වේ ද්විතීය සංඝනායක මාබෝපිටියේ සද්ධර්ම කීර්ති ශ්‍රී වෙනසාරා විධාන විමලාන් නායක මාහිම්පාන් වහන්සේ එවාගේම සියාමූපාලි වංශික මහා නිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ දඹදිනි හත්පත්වේ ප්‍රධාන සංඝනායක අපිට මග කියා දෙනු ලබන අපගේ ගුරුදේවයන් වහන්සේ සියම කටයුතු කරනු ලබන වෙහෙරපිටිය පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රවීණාචාර්ය ගෞරවනීය නායක වහන්සේගේ කල්යාණ මිත්‍ර ඔබත් දන්න හඳුනන පලාතර මහත් වූ සේවාවක් සිදු කරන ලබන ඔබේ පන්සලේ ලොකු හාමුදුරු නායක හාමුදුරු වගේම ගෞරවනීය නායක මහින්පාන් වහන්සේ දෙනමම සිහිපත් කරමින් උන්වහන්සේලා සිදු කරනු ලබන ආගමික ශාස්ත්‍රීය සමාජික කටයුතු බොහෝ කාලයක් සිදු කරන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිට ලැබේවා කියලා සාදු කියන්නේ. එවාගෙන් පුඩිහාන් වහන්සේ අධ්‍යයන කටයුතු සාර්ථක වේවා.
නායක මාහිම්පාන් වහන්සේ ශක්තියක් වෙලා අද මේ ධර්ම දේශනා වීඩියෝ ගත කළ පින්වත් හැමදිනාටමත් අනුග්‍රහයක දක්වන්නට දුනා හැමදිනාටමත් සද්ද පරිපාලන කටයුතු සිදු කළ සියලු දිනාටමත් ගොක්කත්තේ ඉඳලා මුළුතැන්ගේ දක්වාම ක්‍රියා කළ ලොකු කුඩා බාල මහලුතරන් හැමදිනාටමත් පින් වේවා කියලා සාදු කියන්නේ. ගෞතම බුද්ධ ශාසනය තුල මිනිසත් බවක් ලබාගෙන මේ ඉලඹෙන ත්‍රි මංගල්‍ය වෙසක් දින නිමිති කරගෙන දෙගල්ලස්සේගේ පරමානන්ද පුරාණ විහාරස්ථානයේ සතර පේරුවේ දායකාරකාදී පින්වතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා පවත්වලා ඔබේ සිත බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන්නට ගෞරවනීය නායක මාහිම්පාන් වහන්සේගත් පෙහෙස අද දිනේදී ධර්ම දේශනාවේ යම් පළක් ඔබ ලැබුවාද ඒ ඔබේ ජීවිතේට අස්වැසිල්ලක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සිව් ජාතක කතාව දේශනා කළේ ඒ උතුම් දේශනාවේ බලයෙන් ශක්තියෙන් හැම දිනාටම නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සැලසේවා කියලා සාදු කියනවා. ඒ වගේම නායකයන් සඳහන් කළා ධර්ම දේශනාවේ දායකත්වයේ මහපිටියේ පදිංචි සතස ආයතනයේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු රත්නකාන්ත රණසිංහ මහත්මයා මූලස්ථාන ගෝජන සේවා ප්‍රාදේශීය නිලධාරී විශ්‍රාමලත් ගැමුණු බණ්ඩාර වීරසිංහ වීරසූරිය මහත්මයා තව බොහෝ කටයුතු වෙනුවෙන් ඉදිරිසිංහ මහත්මයා ඇතුළු සතර පීරුවේ දායකකාරකාදී පින්වතුන් සිහිපත් කළා. ඒ වගේම නායක මාහිම්පාන් වහන්සේගේ විශේෂයෙන්ම ගුරු දේවෝත්තයන් වහන්සේලා මේ විහාර සංඝ පරපුරේ සියලු යටිපරයන් වහන්සේලා දෙමව්පියන් ඇතුළු ඔබ හැම දිනාටමත් පින් සිද්ධ වේවා කියලා සාදු කියනවා. හොඳයි වන්දනා කරගන්න. ඉච්ඡිතං පත්තිතං තුයං කිප්පමීව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසීයතා නිකල ජනයින පුණ්ඩරේක වන සණ්ඩ මණ්ඩිත ප්‍රවරාදිත්‍ය ජනතර තිබිර මත්ත මාතංග කදම්බ කුම්භ සම්බේදන පංචවරණ රේඛාත්‍රයානුරංජිත ත්‍රිතල තිලක සකලග්නීය සාගර පාරගතා ශේෂනායික ගුණරත්න මන්දිරායි මානව අප භාග්‍යවත් තිලෝගුරු අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුදු තෙමකුල සිහිපත් කරමින් දෙගල්ලස්සේ ගෙදර පරමානන්ද පුරාණ විහාරස්ථානයේ උතුම් වූ දෙවෙනි ධර්ම දේශනා වාරය පවත්වා ගැනීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පිරිකර පූජා කිරීමෙන් හත්පත් වන උදාාර පින් අඩවිය භාර සියලු දෙවියෝ පින් අනුමෝදන් වනු ලබත්වා. ඒ හැර මේ විහාර ගණේ වැඩ හිඳපුවත් හිවදාල සියලුම යටිවරයන් වහන්සේලාට මේ පින්පෙත් අනුමෝදන් වනු ලබත්වා. දායක කාරකාදී පින්වතුන්ගේ නමින් මිය ගිය සියලු මව්දෙමව්පිය ආදීන්ට ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලාගේ ආදරණීය මව්දෙමව්පිය ආදීන්ටද මේ පින්පෙත් අනුමෝදන් වනු ලබත්වා. තම තමන්ට සද්ධා ප්‍රඥා ගුණෝපේත පුණ්‍යවන්ත කුලවල ඉපිද දාන සීල භාවනාදී ත්‍රිවිධ සින්කම් සිදු කරමින් කල්යවන සමයේ මේ මහා 40000ක් ඝන කඩබෝල් පොළොව වෙහුලවා දේශනා කරනු ලබන්නා වූ චතුත්ථ ප්‍රකාශිත මිහිරි සීසත් ධර්ම දේශනාවත් අසා දේශනාවගේ කෙලවර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් යන සතර මාර්ග ඵලයෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු උතුම් වූ අමා නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා වාසනාව වේවායි සිතාගෙන සාදර සිතින් යුක්තව සාදු කියා පින් අනුමෝදන් විය යුතුය.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං චිරන් රැක්කන්තු ධම්මදේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති ධම්මේ සාමිනෝ හෝතු සුඛිතා හොන්තු සාමිනෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ධම්මේ දායිකා හෝතු සුඛිතා හොන්තු දායක දායිකාති නන්දසාර YouTube channel එක දැම්ම subscribe කරන්න.